100ට වගේ ඊටාම අඩු පොලියට බැංකු ණයක්. ඔව්, රැකියා කරන අය වෙනුවෙන්මයි. ඔයාලා විදේශගතව රැකියාවක නිරත වෙන කෙනෙක් නම්, එහෙමත් නැත්නම් ඔයාලගේ පවුලේ කෙනෙක් විදේශ රටක ඉඳන් ලංකාවට මුදල් ලෙවනවා නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම ඔයාලා වෙනුවෙන්මයි. අද මම විස්තර කරන්නේ මනුසවි ලෝන් ස්කීම් එක ගැනයි. මේක විදේශගත ශ්‍රමිකයන් වන ඔයාලා වෙනුවෙන්ම රජයේ මැදිහත් වීමෙන් සකස් කරපු සුවිශේෂී ණය යෝජනා ක්‍රමයක්. ලංකාවට ඇවිත් අලුතින්ම බිස්නස් එකක් පටන් ගන්න, Tamanගේම කියලා ගෙයක් හදන්න, වාහනයක් ගන්න, එහෙවත් නැත්නම් දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුදල් සොයා ගන්න බලන් ඉන්න ඔයාලට මේක ලොකු අවස්ථාවක් වෙයි. ඉතාමත් අඩු ඉන්ට්‍රස්ට් රේට් එකක් සහ නම්‍යශීලී ණය මුදල් ප්‍රමාණයක් මේ යටතේ ලැබෙනවා. විශේෂම දේ තමයි මේ ණය යෝජනා ක්‍රමය ශ්‍රී ලංකා මහ බැංකුව හෙවත් CBSL සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හෙවත් SLBFE මගින් නිල වශයෙන් අනුමත කරපු එකක්. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා මේ ණය මුදලට අයදුම් කරන්න පුළුවන් කාටද? ඔයාලට කොපමණ මුදලක් ගන්න පුළුවන්ද? ඉන්ට්‍රස්ට් රේට් එක කීයද? ණය මුදල පියවන්නේ කොහොමද? අවශ්‍ය කරන සුදුසුකම් සහ ලේඛන මොනවද කියන එක වගේම අයදුම් කරන නිවැරදිම ක්‍රමය ගැනත්. වීඩියෝ එකේ අවසාන හැනකන් රැඳිලා ඉන්න. මොකද මම අන්තිමට ඔයාලට වැදගත් ටිප්ස් කිහිපයක් කියලා දෙනවා. අපි එහෙනම් වීඩියෝ එකට යමු. මුලින්ම බලමු මොකක්ද මේ මනුසවි කියලා කියන්නේ. මනුසවි ණය යෝජනා ක්‍රමය කියන්නේ 2023 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය එකතු වෙලා හඳුන්වා දීපු විශේෂ රීෆයිනෑන්ස් ණය වැඩසටහනක්. මෙහි ප්‍රධාන අරමුණ වෙන්නේ විදේශගත ශ්‍රමිකයන් උපයන මුදල් නිල බැංකු පද්ධතිය හරහා ලංකාවට එවන්න දිරිගැන්වීමයි. ඒ හරහා ලංකාවේ විදේශ සංචිත සහ ෆොරෙක්ස් ලික්විඩිටි එක ශක්තිමත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වැඩසටහන වෙනුවෙන්ම රුපියල් බිලියන 5ක මුදලක් වෙන් කරලා තියෙනවා. DFCC බැංකුව වගේම ලංකා බැංකුව, මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව, HNB, සම්පත්, සෙලාන්, කාගිල්ස් බැංකුව, NDB, පෑන් ඒෂියා සහ යුනියන් බැංකුවත් මේ වැඩසටහනට දායක වෙනවා. මහ බැංකුවෙන් 104ක් වගේ ඉතාමත් අඩු පොලියකට වාණිජ බැංකුවලට මුදල් ලබා දෙන නිසා ඔයාලට ඉතාමත් සහනදායි ස්ථාවර ඉන්ට්‍රස්ට් රේට් එකක් යටතේ මේ වාසිය ලබා ගන්න පුළුවන්. විශේෂම දේ තමයි මේ ණය යෝජනා ක්‍රමය ඇත්තටම ආකර්ෂණීය වෙන්න බලපාන ප්‍රධාන වාසි කිහිපයක් මෙන්න. පළවෙනි එක ඉතාමත් අඩු ඉන්ට්‍රස්ට් රේට් එකක්. වසරකට 108ක ස්ථාවර සහ සහනදායි පොලි අනුපාතයක් ලැබෙනවා. ඊළඟට ඔයාලට රුපියල් ලක්ෂ 20ක් හෙවත් රුපියල් මිලියන 2ක් දක්වා උපරිම ණය මුදලක් ගන්න පුළුවන්. ඒ වගේම ණය මුදල පියවීමට වසර 3ක් හෙවත් මාස 36ක උපරිම කාලයක් ලැබෙනවා. ඔයාලට ලැබෙන ණය ප්‍රමාණය තීරණය කරන්නේ කොහොමද කියලා බලුවොත් ඔයාලා පසුගිය මාස 3 ඇතුළත ලංකාවට එවපු සාමාන්‍ය මාසික රෙමිටන්ස් එකෙන් 160ක ප්‍රමාණයෙන් 36 ගුණයක් දක්වා ඔයාලට ණය මුදල ගන්න පුළුවන්. හැබැයි ඒක රුපියල් ලක්ෂ 20 සීමාවට යටත්වයි සිද්ධ වෙන්නේ. මේ මුදල් ඔයාලට අලුතින් ව්‍යාපාරයක් පටන් ගන්න හෝ දැනට තියෙන එක දියුණු කරන්න, නිවසක් මිලදී ගන්න, ඉදි කරන්න හෝ අලුත්වත් කරන්න, ඉඩමක් හෝ වාහනයක් ගන්න, එහෙමත් නැත්නම් දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුදල් සොයා ගන්න බලන් ඉන්න ඔයාලට මේක ලොකු අවස්ථාවක් වෙයි. විශේෂත්වය තමයි මේ සඳහා තනියම හෝ ඒකාබද්ධව අයදුම් කරන්න පුළුවන් වගේම විදේශගත වෙන්න කලින් හෝ දැනටමත් විදේශගතව ඉන්න අවස්ථාවක වුණත් අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඔයාලා දැනටමත් විදේශගතව ඉන්නවා නම් ලංකාවේ ඉන්න ළඟම ඥාතියෙකුට power of attorney එකක් ලබා දීම හරහා ඔයාලා වෙනුවෙන් මේ ණය මුදල ලබා ගන්න කටයුතු කරන්න පුළුවන්. ණය මුදල පියවද්දී විදේශ මුදලින් හෝ ඔයාලා නැවත ලංකාවට ආවට පස්සේ රුපියල් වලින් ගෙවන්නත් අවස්ථාව තියෙනවා. මේක නිකම පර්සනල් ලෝන් එකක් නෙමෙයි. ඔයාලා මහන්සියෙන් හම්බ කරන මුදලින් ලංකාවේ ස්ථාවර යමක් ගොඩනගන්න හදපු සුවිශේෂී අවස්ථාවක්. දැන් අපි බලමු මේ සඳහා අවශ්‍ය වන සුදුසුකම් මොනවද කියලා. මුලින්ම ඔයාලා දැනට විදේශ රටක රැකියාවක නිරත වන ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනේ. ඒ වගේම අවම වශයෙන් වසරක කාලයකට වළංගු රැකියා ගිවිසුමක් සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වළංගු ලියාපදිංචියක් තියෙන්න ඕනේ. සහභාගී වන බැංකුවක තනියම හෝ ඒකාබද්ධව පවත්වාගෙන යන පෞද්ගලික විදේශ මුදල් ගිණුමක් හෙවත් PFCA එකක් තිබිය යුතුමයි. විශේෂයෙන්ම පසුගිය මාස 3 ඇතුළත එම ගිණුමට විදේශ ප්‍රේෂණ එවා තිබීම අනිවාර්යයි. මෙන්න මේ සුදුසුකම් තියෙනවා නම් අලුතින් ව්‍යාපාර ආරම්භ කරන්න උනත් ඔයාලට මේ යටතේ අයදුම් කරන්න පුළුවන්. මම පොඩි උදාහරණයක් කියන්නම්.
ඔයාලා පසුගිය මාස 3 තුල එවපු සාමාන්‍ය මාසික මුදල රුපියල් ලක්ෂයක් කියලා හිතමු. ඒකෙන් 60%ක් කියන්නේ රුපියල් 60000ක්. එතකොට මාස 36න් රුපියල් 60000ක් වැඩි කළාම රුපියල් ලක්ෂ 20යි 60000ක් එනවා. ඇත්තේ මේ ණය යෝජනා ක්‍රමයේ උපරිම සීමාව රුපියල් ලක්ෂ 20ක් නිසා ඔයාලට රුපියල් ලක්ෂ 20ක උපරිම ණය මුදල ලබා ගන්න පුළුවන්. මේ සඳහා සම්බන්ධ වෙලා ඉන්න ඕනම බැංකුවක් කරහා ඉතාමත් ලෙහෙසියෙන් ණයදුම් කරන්න පුළුවන්. මුලින්ම ඔයාලට ළඟ තියෙන බැංකු ශාඛාවට යන්න, එහෙමත් නැත්නම් ඔවුන්ගේ SME හෝ පර්සනල් බැංකින් කාණ්ඩායම සම්බන්ධ කරගන්න. ඊට පස්සේ දැනට තියෙන PFCA ගිණුම පාවිච්චි කරන්න, නැත්නම් අලුතින් ගිණුමක් අරබලා ඒ හරහා මුදල් ලංකාවට එවන්න කටයුතු කරන්න. ඊළඟට අවශ්‍ය කරන ලේඛන ඉදිරිපත් කරලා මනුසවි ණය ආයදුම් පත්‍ර සම්පූර්ණ කරන්න ඕනේ. ණය මුදල අනුමත වුණාට පස්සේ ලංකාවේ ඉන්න ඔයාලට හෝ ඔයාලගේ power of attorney එක තියෙන කෙනාට ඒ මුදල් ලබා ගන්න පුරුවල්. සාමාන්‍යයෙන් අවශ්‍ය වන ලේඛන වෙන්නේ වළංගු විදේශ ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම් පත්‍ර, අවම වශයෙන් වසරක වළංගු රැකියා ගිවිසුම, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වළංගු ලියාපදිංචිය, පසුගිය මාස 3ක විදේශ මුදල් ලැබූ බවට තහවුරු කරන බැංකු වාර්තා සහ විදේශයේ ලැබෙන වැටුප් වාර්තාවයි. ඒ වගේම power of attorney එකක් හරහා කරනවා නම් ඒ ලේඛනයත් ව්‍යාපාරයක් සඳහා නම් business plan එකක් හෝ නිවසක් වාහනයක් අධ්‍යාපනයක් සඳහා නම් ඒ සඳහා වන quotation එකකුත් ඉදිරිපත් කරන්න ඕනේ. ඇයි මේ ණය යෝජනා ක්‍රමය ඔයාලට මෙච්චර වටින්නේ? ප්‍රධානම දේ තමයි දැනට ලංකාවේ තියෙන අඩුම interest rate එකකින් ඔයාලට මුදල් ලබා ගන්න පුරුවන් වීම. ඒ වගේම නිල බැංකු පද්ධතිය හරහා මුදල් ලැබනවට ඔයාලට ලැබෙන උපහාරයක් විදිහටත් මේක හඳුන්වන්න පුරුවන්. ඔයාලා විදේශ රටක දුක් මහන්සියෙන් වැඩ කරන අතරතුරේදී ලංකාවේ ඉන්න පවුලේ අයට යහපත් අනාගතයක් හදන්න මේක ලොකු හයියක් වෙනවා. වගේම ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන්නත් ඔයාලා ඒ හරහා දායක වෙනවා. තව මතක තියාගත යුතු වැදගත් කරුණු කිහිපයක් තියෙනවා. මේ ණය යෝජනා ක්‍රමය දිවයින පුරා තියෙන ඕනම සහභාගී වන බැංකු ශාඛාවක් හරහා ලබා ගන්න පුරුවන්. ඔයාලට ලැබෙන ණය මුදල තීරණය වෙන්නේ ඔයාලා ලංකාවට එවන මුදල් ප්‍රමාණය මතයි. පොලි අනුප්‍රාත හෝ සීමාවන් කාලෙන් කාලට වෙනස් වෙන්න පුළුවන් නිසා අයදුම් කරන්න කලින් බැංකුවෙන් අලුත්ම තොරතුරු දැනගන්න. මේක මහ බැංකුව සායදන රීෆයිනෑන්ස් ක්‍රමයක් නිසායි ඔයාලට මේ විශේෂ සහනිය ලැබෙන්නේ. ඉතින් ඔයාලත් විදේශගත වෙන්න ශ්‍රී ලාංකිකයෙක් නම් Tamanගේ උපේන මුදලින් ලංකාවේ සාර්ථක ගමනක් යන්න ලැබෙන මේ අවස්ථාව මගහැර ගන්න එපා. අදම ඔයාලට ළඟ තියෙන ඩි බැංකුවට යන්න, එහෙමත් නැත්නම් වෙබ් අඩවියට පිවිසෙන්න. මේ ගැන තව විස්තර දැනගන්න ඕනේ නම් පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකට ලයික් එකක් දාන්න, ඔයාලගේ විදේශගත යාළුවෝ සහ පවුලේ අය එක්ක මේක ෂෙයා කරන්න. ඒ වගේම බැංකු තොරතුරු සහ ණය යෝජනා ක්‍රම ගැන දිගටම දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. නැවත වීඩියෝ එකක් සමග හමු වෙමු. පරිස්සමෙන් ඉන්න. දිගටම නිවැරදි ක්‍රමයට ලංකාවට මුදල් ලෙවන්න. ආයුබෝවන්.